සිත සනසවන්නට මෙත් සිත පතුරුවාලෝ නූතනයේ සදහම් හඬ පටිගත කළ උත්තම දේශනා සාමාන්‍ය ප්‍රශ්න තියෙන අනුසෝතගාමී කහ පටිසෝතගාමී යන වචන පැහැදිලි කරලා දෙන්න කියලා මේ ඉල්ලීමක් කරනවා. දැන් අනුසෝතගාමී කියන වචනේ ක්‍රම දෙකක් තියෙනවා. එක ක්‍රමයක් තමයි මේ සසර ගමන් කිරීමක් තියෙනවා. ඒ ගමන් කරන්නා වූ පංචකාම සම්බන්ධ ආස්වාදයන්ට අනුකූලව ගමන් කරන අර්ථයෙන් අනුසෝතගාමී කියලා කියන වචනයක් තියෙනවා එකක්. ඒ ආකාරයෙන් ගියොත් එහෙම ඒ පංචකාම සම්බන්ධ වන්නා වූ චන්දරාගයෙන් ලෝකයේ බැඳීමට වෙන වෙන පැත්තට කටයුතු කරන්න ගියාම පටිසෝතගාමී කියන තව වචනයක් තියෙනවා. මේක ක්‍රමයක්. ඒතර ඒක අනුගමනය කළ යුතුයි පටිසෝතගාමී කියන පැත්තේ ඒ පැත්තේ බැරිද. අනුසෝතගාමී කියන සසර ගමන්ට අනුකූල වන්නා ගමන්ට වටන් කරන යමක් තියෙනවා නම් ඒක අවිද්‍යාව සහගත ගමන් මගක් වෙනවා. මේ සෝත කියන වචනේ අර්ථ දෙකක් තියෙනවා. සෝත කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයට. ඒ අර්ථයෙන් ගත්තොත් එහෙම අනුසෝතගාමී කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුකූලව ගමන් කරනවා. ඉතලා කිව්ව එකේ සම්පූර්ණ අර්ථය අනිත් පැත්ත ගාව තියෙන වචනවල අදහස ගන්නකො. සෝත කියන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයට විරුද්ධව ගමන් කරන මාර්ගයක් නැත්නම් එතන පරිසෝතගාමී වෙනවා. සෝත කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන අදහසින් ගත්තොත්. සෝත කියන්නේ සකල ගමන කියලා ගත්තොත් මේක අනිත් පැත්තේ අදහසයි එන්නේ. ඉතින් ඉන්නේ අනුසෝතගාමී පටිසෝතගාමී කියන වචනෙන් කිව්ව අදහස මොකද්ද කියලා අරගන්නවා මිසක් මේ වචනේට නියම අදහසක් කියලා වෙන් කරව අදහසක් නැහැ. වචනවල ස්වභාවය ඒකයි. වචනේ කී යමක් කිව්වහම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වචනෙන් කිව්වේ මොකද්ද කියලා අහන්න. ඒ වචින් දුන අදහස අහන්න. අදහස අහලා ඒ අනුව ධර්ම දේශනා කරන්න කියේ. නමුත් දැන් එතකොට බමුණන්ගේ තියෙන ක්‍රමයක් තමයි තියෙන්නේ වචනයකට මොනවා හරි එක අදහසක් ඒගොල්ලෝ සම්මත කරගන්න. ඊට පස්සේ මේ සම්මත කරගත්ත එකෙන් තමයි මේ වචනයත් අරගෙන වාක්‍ය මාලා හදාගෙන ඊට අනුකූලව තර්කවාද කර කර දාගන්නා ඒගොල්ලෝක මිනිහට කතා කරන්න ක්‍රමයක් නැහැ. කතා කරන්න ගියාම තර්කයෙන් දිනනවා. උඹලා කතා කරන්න ඉගෙනගෙන නැහැ කියනවා. මහා පඬිතේ වෙලා ඉන්නවා. අන්න එහෙම ක්‍රමයක් තියෙනවා. ඒක බමුණු වගේ. බුදුරජාණන් වහන්සේ එහෙම ක්‍රමයක් දුන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මිනිස්සෙක් යම් කිසි දෙයක් වචනයක් කතා කරනකොට ඒක ඒ භාෂාවට ගැලපෙන්නේ නැති එකක් වගේ ඇහෙනවා නම් දැනෙනවා නම්. ඒකෙන් කිව්වේ මොකද්ද කියලා තේරුම් ගන්න ඉතින්. ඊට පස්සේ මේ පදේට තර්කවාද කරන්න යන්න එපා. ඒ පදේම අරගෙන ඒ අදහස ඔප්ලැන් එන්නේ එකකින් බණ කියන්නේ. ඒ කියා බොහොම ලස්සනට ඔක විග්‍රහ කරලා දීලා තියෙනවා. අරණ විභංග සූත්‍රය කියලා සූත්‍රයේ පැහැදිලිව දේශනා කළා. එනිසා මේ වචන අරගෙන මේවට මෙයා කියන්නේ පටන් කරන්නේ නැතුව වචනවල ස්වභාවයේදී. ඒකෙන් ගන්න අදහස ගන්න ඕනේ මේ අවස්ථාවේ. දැන් අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරන දැන් ඒකට උදාහරණ වශයෙන් ඔය අරණ විභංග සූත්‍රයේ පාත්‍රය කියලා ගත්තාම පාත්‍රයේ පත්ත කියලා වචනයක් භාවිතා කරන එක පිළිසක්. ඒ පාත්‍රයේ ගුලාව කියලා තව පිළිසක් කියනවා. දාකෝප කියලා වචනයක් කියනවා. කොහොම එක එකනා එක එක විදිහේ වචන වලින් භාවිතා කරලා තියෙනවා. විත්ත කියලා වචනයක් කියනවා. එක එක පැතිවල. ඒ විලාදී ඕකට ඔහොම නෙමෙයි කියන්නේ මේ පාත්‍රය කියන වචනේ කියලා එහෙම කියන්න යන්න එපා. ඒකම අරගෙන ඒකට ගැලපෙන එකකින් එයාගේ භාෂාවෙන් මොකද්ද අදහස් කළේ? ඒ අදහස තේරුම් ගන්න එකකින් ධර්ම දේශනා කළා එයාට මගේ පෙන්වා දෙන්න. ඒකයි දේශනා කළේ. එහෙනම් වචන වලට බුදුරජාණන් වහන්සේ නීත්‍යානුකූල තැනක් දෙන්න ගියේ නෑ. ඒකයි විශේෂයි. නිරුක්ති ජනපද නිරුක්තිය කපන්න එපා කියලා පෙන්නනවා. දැන් අපි මැටිකෝපේ කියනවා මේ පැත්තේ යමකට. මේ මැටිකෝපේ කියන එක තව පැත්තක අඩිවලඳ කියනවා. තව පැත්තක දැන් මැටිකෝපේ කියනවා වගේම තවත් එක එක නම් වලින් ඒක හඳුන්වනවා. එක එක පැතිවල. මලක්කුව කියනවා. එතන අපි බංකුව කියනවා. තව පැත්තකට කොළඹුව කියනවා. දැන් මේ එක එක අර්ථ වලින් කියනවා. උඹලා මේ ගම්බැදි වචනේ ඔයාලට කියන්නේ මේ වැද්දාගේ වචන වගේ මොනවද උඹලා දන්න භාෂාව? ඒ જાතිය කියන්නේ බමුණෝ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ එහෙම කියන්නේ. ඒ භාෂාව තේරුම් අරගෙන ඒ භාෂාවෙන් නම් ඒගොල්ලන්ට කියන්න පුළුවන්. ඉතින් ඔය කොළඹ කොටයක් හරියට හරි වාඩි වෙන්නකො. ඉතින් එහෙම තමයි කියන්න වෙන්නේ. පිටියසුනක වාඩි වෙන්න කියලා තේරෙන්නේ නැන්න. එහෙම තමයි ඒක කියන්න ඕනේ. ඒක බුදුරජාණන් වහන්සේ අනුමත කරන්නේ ඒකයි. ඉතින් මිත්‍යාසනය කරා වාඩි වෙන්න එක අපි සුද්ධ භාෂාවෙන් කියලා මේ බුද්ධ දහම සුද්ධ භාෂාව කියන එකක් නෑ. ඒක තමයි කිය ජනපද නිරුක්තිය පැහැර හරින්න නැතුව ඒවට ભેද කරගන්න නැතුව ඒ ඇයට වැටහෙන භාෂාවෙන් ඒ කතා කරන විලාසයේ තේරුම් ගන්න ධර්ම දේශනා කරලා ධර්ම අවබෝධය ලබා දෙන්න. දැන් ඉතින් කිව්ව ක්‍රමය ඒකයි. ඉතින් අපි ඔබ දම ගන්නවා. දැන් අපි මේ පැත්තේ මැටිකෝපේ කියලා කතා කරනවා. අපි යම් පිටියක් කැඩෙන විජන විනාශ වෙන වස්තුවක් හදගත් එකක් විනාශ වෙන ඇති.
හැදිච්ච එක හැටි කියන්නේ. උදාහරණයක් වශයෙන් දැන් ගන්නකො මැටි කෝපියක් අරගමුකෝ. අපි මැටි කෝපියක් කඩින් අරන් ආවට පස්සේ ඕකේ මොකද කරන්නේ? ඉතින් අපි කියන්නේ ඕකේ අරගෙන ඉවරලා දැන් පරිප්පු ටිකක් ගාලා අක්කොම දාලා ඕකේ අතුල්ලන්නේ හාල් ටික දාලාත් ඕකේ අතුල්ලනවා. ඔය අතුල්ලන්න මේ මැටි කෝපේ කිනේ ගෙවිලා ඉතින් අන්තිමට හිල් වෙලා ගිහිලා ඕකේ යනවා එක්ක ඔය අතනෝ බිදිලා යනවා. එහෙම එකක් නේද මේක සදාතිගේ දෙයක්. මේ මැටි කෝපියක් ගිනාලා පස්සේ මේක සදාතික පවත්වන්න පුළුවන් දෙයක්. ඉතින් ඒකේ බෑයිද පුළුවන්. ඔයගොල්ලෝ හිතලා කියන්නකෝ. එන හිතන්නකෝ යම් බිහි ළමයේ පුපන්න නැහෙන කවුරු හරි ආවා. ඔය මැටි කෝපෙත් වාගේම ඔය පුද්ගලයාත් වැටෙනවා බිදිලා යනවා. ඒ වගේම වැඩ කරන්න අතපය ගෙවිලා යනවා. හන්දිපත් ගෙවිලා ගිහලා මේ උත්තර බැරි වෙනවා. අර මැටි කෝපි කියලා වැඩ ගන්න බැරි ඕඩියා වගේ මෙහෙම වෙනවානේ කියලා අපි ඔය කර කියන්නේ බුල උපමා කරලා. ඒ වගේ තමයි කාගේ ශරීරات. ශරීරය හොඳ ලස්සන පැහැපත් තිබුණාට හොඳ ලස්සන හැඩ වැඩ තිබුණාට ඔක ඔක්කොම ගෙවිලා ගිහිල්ලා නැහැටි එහෙමයි. හරිය මැටි කෝපේ පාට වයි රන්නන් පාල තමයි පෝනේ එහෙම කියනකොට. ටික දවසක් ගියාට පස්සේ ආවේ තමයි මිලා ඔක්කොම වෙලා ගියාට පස්සේ මැටි කෝපියා මෙහෙන් අර මූලිය මොනවද අර මාළුවක් වයන්දිනියක් වහලා තියලා දුම් බැදිලා කළු වෙලා යනවා වගේ තමයි අන්තිමට මොන දිහා බලපුවම කල් යනකොට වාන්ට මේ කයි තියෙන හැටි මැටි කෝපෙත් එකයි කයත් එකයි. මොනවද ඔය දෙකේ හැබයක් තියෙන්නේ. මෙහෙම කයක් අරින්න මේකේ සන්තෝෂෙන්න පුළුවන් මට හොඳ ලස්සන කයක් තිබුණා කියලා. මේ ආදී වතින් මැටි කෝපේ උපමා කළා වණ කියන්න පුළුවන්. දැන් මැටි කෝපේදී අපි කෙනෙක් කියන්නේ අඩිවලද නා. දැන් අඩිවලදක් හරින්න බලන්නකො අඩිවලදක් ගිරහලසන් ගිරාපුවාම අඩිවලද හැටි කොහොමද? අර වචනේ වලම බල කියනවා. අන ක්‍රමී. ඉතින් මේ ආකාරයෙන් අඩිවලද කියන පැත්තේ අඩිවලද කියන වචනේ ওই වචනේ මැටි කෝපේ කියන එකට දානවා. අර මලක්කුව කියන මලක්කුව කියන වචෙන් දාලා අර මැටි කෝපේ කියන වචනේ මලක්කුව කියන වචෙන් දාලා කතා කරලා බන කියන්න ඕනේ. මෙන්න මෙහෙමයි කෙනෙකුට ධර්ම අවබෝධය ලබා දෙන්නේ. බුදුරජාණන් වහන්සේ භාෂාවක් අරින භාෂාවක් විශේෂ කරන්න ගියේ නෑ නීති රීති මාලාවල් දුන්නේ. අතීත අනාගත වර්තමාන තුන් කාලේ විතරක් වෙනස් වෙන කතා කරන්න එපා කිව්වා. එහෙම කරන්න ගියොත් එහෙම ජන ප්‍රේක්ටිං අර අදහස වෙනස් වෙලා යන නිසා. ඒ අරින්න උන්නාතේ වෙන බාහිර දෙයකට කිසිම රීතියක් අනුමත කළේ නෑ හොඳයි හරි කියේ. ඉතින් අපි දකින්න ඕනේ මේ විදිහට මේ වචන වලින් කියන වචනේ පස්සේ අපි එච්චර යන්න අවශ්‍ය නෑ. ධර්මයේ තෝරා ගන්නවා ධර්මානුකූලව මොකද්ද කළ යුත්තේ මොකද්ද දැනගත යුත්තේ කියලා. ඒතර මේ වචන වලින් බණ කියන්න බෑ. අදහස අරන් බණ කියන්න ඕන. අදහස වැටේවා වචනේ අමතක වේවා කියලා කාලසිටු පුත්‍රයා ධර්ම දේශනා කරලා සෝවාන් ඵලයටපත් වෙනවා කියලා අපේ ධර්ම පොතවල පැහැදිලිවම දේශනා කරලා තියෙනවා. ඉතින් අදහසයි අවශ්‍ය වෙන්නේ අදහස මත කරගන්නයි අවශ්‍ය වෙන්නේ අපිට පුළුවන්කම තියෙන්න ඕන. මෙතෙක් දහම් ඇහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුලින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තු වෙන කටයුතු කළා අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා.